නිරෝගී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. සීනි, පැණි රස මේ දේවල් ගැන කියනකොට හොයාගෙන ගිහින් කන්න හිතෙනවනේ. හැබැයි සීනි ගැන පැණි රස ගැන ඇත්ත తත්වයේ තේරුම් ගත්තට පස්සේ තියෙන තැනකවත් ඉන්න නැතුව යන්න තමයි හිතෙන්නේ. ඉතින් අද අපි කතා කරමු සීනි ගැන. අපි කෑමත් එක්ක ගන්න සීනි වර්ග ඇඟේදී ග්ලූකෝස් බවට තමයි පත් වෙන්නේ. අපි ආහාර විදියට ගන්න පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට් උත් අපේ ඇඟ ඇතුලේදී ග්ලූකෝස් බවටම තමයි පත් වෙන්නේ. ඉතින් අපි ගන්න ආහාරات එක්ක කාබෝහයිඩ්‍රේට් එක්ක කොහොමත් අපේ ඇඟට ග්ලූකෝස් එකතු වෙනවා. ඊට අමතරව අපි අතිරේකව සීනි එකතු කරපු කෑම ගන්නකොට ඒ වගේනුත් අපේ ඇඟට ග්ලූකෝස් එකතු වෙන හින්දා අපේ ඇඟේ ග්ලූකෝස් මට්ටම හරි ඉක්මනට ඉහළ යනවා. අපේ ඇඟේ ග්ලූකෝස් මට්ටම වැඩි වීම හින්දා දත් දිරා යන්න, දියවැඩියාව ඇති වෙන්න, හෘද රෝග වැඩි වෙන්න, තරබාරුව වැඩි වෙන්න මේ වගේ දේවල් වලට බලපානවා. ඒ නිසා අපි කෑම හදනකොට අමතරව එකතු කරන සීනි පුළුවන් තරම් අඩු කරගන්න තමයි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක්ට දවසකට ගන්න පුළුවන් සීනි ප්‍රමාණය සීනි තේහැඳි 6යි. ඒ කියන්නේ සීනි ග්‍රෑම් 30යි. ග්‍රෑම් 30 ගැන හිතනකොට නම් අපිට හිතෙනවා ටිකක් ලොකු ප්‍රමාණයක් මේක කියලා. හැබැයි මේ සීනි තේහැඳි 6 කියන්නේ ඔයා සීනි බෝතලේ ඇරලා ඒකෙන් සීනි තේහැඳි 6ක් ගන්නවා. මේ සීනි තේහැඳි 6 විතරක් නෙවෙයි. ඔයා කන බිස්කට් එකේ, කේක් එකේ, ඔයා බොන බීම එකේ, තේ එකේ, කිරි එකේ, ඔයා කන ජෑම් වල, ඔයා කන සෝස් වල, චොකලට් වල, යෝගට් වල මේ හැම එකේම එකතු කරපු සීනි එකතුව තමයි සීනි තේහැඳි 6ක්. එහෙම නැත්නම් ග්‍රෑම් 30කට අඩු වෙන්න ඕනේ. හිතන්නකෝ ඔයා සීනි තේහැඳි 2ක් දාලා දවසට තේ 2ක් බොනවා කියලා. එතනම සීනි තේහැඳි 4යි. ඒකම ඔයා ඔය තේ බොනකොට බිස්කට් එකක් කනවා, කේක් කෑල්ලක් කනවා, ඒ වගේ පැන් රස දෙයක් කෑවොත් ඒකෙත් තව සීනි ප්‍රමාණයක් තියෙනවා. එතකොට ගොඩක් දෙනෙක්ගේ දවසකට සීනි තේහැඳි 6 කියන ප්‍රමාණය ඉක්මවනවා දවසේ සීනි පරිභෝජනය ගැන හිතනකොට. අපි කන චොකලට් ග්‍රෑම් 100ක සීනි තේහැඳි 14ක් විතර තියෙනවා. පැණි රස බීම, පළතුරු බීම මිලිලීටර 200ක සීනි තේහැඳි 5ක් විතර තියෙනවා. ශක්ති ජනක බීම ගත්තොත් මිලිලීටර 200ක සීනි තේහැඳි 7ක් විතර තියෙනවා. පැණි රස බිස්කට් ග්‍රෑම් 100ක් ගත්තොත් ඒකේ තියෙනවා සීනි තේහැඳි 9ක් විතර. වැනිලා අයිස්ක්‍රීම් ග්‍රෑම් 100ක් ගත්තොත් ඒකෙත් සීනි තේහැඳි 5ක් විතරම තියෙනවා. බටර් කේක් ග්‍රෑම් 50ක කෑල්ලක් ගත්තොත් ඒකෙත් සීනි තේහැඳි 3ක් තියෙනවා. ජෑම් මේස හැන්දක සීනි තේහැඳි 1මාරක් තියෙනවා. සෝස් මේස හැන්දක සීනි තේහැඳි 1ක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ විදිහට ගත්තාම දවසකට සීනි තේහැඳි කීයක් අපි ආහාර විදියට අපේ ඇඟට ගන්නවා ඇතිද? අපි කඩෙන් ගන්න පැකට් කරපු බෝතල් කරපු ආහාර පානවල සීනි ප්‍රමාණය ලේබල් කරලා තියෙනවා. රතු, කහ, කොළ කියලා. රතු කියලා කියන්නේ අධික සීනි, කහ කියන්නේ මධ්‍යම සීනි, කොළ කියලා කියන්නේ අඩු සීනි. ගොඩක් බීම වර්ගවල කහ පාට ලේබල් එකක් තියෙනවා මධ්‍යම සීනි කියලා. හැබැයි ඒ බීම වර්ගය අධික සීනි තියෙන බීම තරම්ම පැණි රසයි. ඒකට හේතුව ඒකට සීනි නොවන පැන් රසකාරක එකතු කරලා තියෙනවා. ඉතින් මේ සීනි නොවන පැන් රසකාරක නිසා දත් දිරා යන්න, දියවැඩියාව ඇති වෙන්න, තරබාරුව වැඩි වෙන්න, පිළිකා ඇති වෙන්න, ඒ වගේම මානසික ව්‍යාකූලභාවයක් ඇති වෙන්න උනත් පුළුවන්. ඒ නිසා පැකට් කරපු බෝතල් කරපු ආහාර පාන ගන්නකොට ඒකේ තියෙන සීනි ප්‍රමාණය ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ගොඩක් පැන් රස ආහාර වලට එකතු කරනවා හයි ෆ්‍රක්ටෝස් කෝන් සිරප් කියන පැණි රස කාරකය. මේක බඩේ රිඟු වලින් නිස්සාරණය කරගන්න පැණි රස කාරකයක්. HFCS කියලා ලේබල් වල සඳහන් කරලා තියෙන මේ හයි ෆ්‍රක්ටෝස් කෝන් සිරප් හින්දාත් තරබාරුව වැඩි වෙන්න, දියවැඩියාව ඇති වෙන්න, හෘද රෝග, පිළිකා වගේ බෝනෝන රෝග ගොඩක් ඇති වෙන්න මේක බලපාන්න පුළුවන්. අධික සීනි ප්‍රමාණයක් එකතු කරලා තියෙන තවත් පාන වර්ගයක් තමයි මේ ශක්ති ජනක පාන කියලා කියන්නේ. මේ වගේ තියෙන්නේ කාබනීකృత ජලය, පැණි රසකාරක සහ කැෆේන් වර්ගයක්. මද්‍යසාර අඩංගු නැති කැෆේන් අඩංගු මේ ශක්ති ජනක පානය කරන්න ගන්න මුල් අවදියේදී කායික මානසික ප්‍රබෝධයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ බීම වර්ග දිගු කාලීනව වැඩි වශයෙන් පාවිච්චි කළොත් තරබාරු වැඩි වෙන්න, දියවැඩියාව වගේ රෝග ඇති වෙන්න. මම මේ කියපු කරුණුත් එක්ක බලනකොට සීනි පරිභෝජනය කියලා කියන්නේ අපි හරි බුද්ධිමත් විදිහට තෝරා බේරාගෙන කරන්න ඕන දෙයක්. පුළුවන් තරම්
අමතර සීනි එකතු කරන්නේ නැතුව ආහාරවල ස්වභාවික රසයේ රස විඳින්න පුරුදු වෙන්න. පළතුරක් කනකොට ඒකට සීනි එකතු කරගන්න එක අඩු කරන්න. ෆෘට් සැලඩ් එකක් හදලා කනකොට ඒකට සීනි එකතු කරන්නේ නැතුව කන්න පුරුදු වෙන්න. පළතුරු වල ස්වභාවික රස අපිට දැනෙන්නේ එතකොට. අවුරුද්දට අඩු දරුවන්ට ආහාර දෙනකොට, කුඩා දරුවන්ට කෑම දෙනකොට පුළුවන් තරම් සීනි එකතු කරන එක අඩු කරන්න. එතකොට දරුවෝ සීනි වලට තියෙන ඇබ්බැහිය අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරි අවධානයෙන් අපි සීනි පරිභෝජනය ගැන හිතලා අඩුම සීනි පරිභෝජනයකින් අපේ ආහාර සකස ගන්න පුළුවන් නම් අපිට පුළුවන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග වගේ බෝවෙන රෝග වලින් ආරක්ෂා වෙන්න, තරබාරු අඩු කරගන්න, සෞඛ්‍යමත්ව ජීවත් වෙන්න. මේ වගේ වැදගත් වීඩියෝස් දිගටම බලන්න සුවවදනී YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න.